ඉතින් ආයිබෝවන් අදත් මම ඔයාලව පිළිගන්නවා අපේ පැලතවානට. අද ඉතින් මම හිතුවා ඔයාලට පැල ටිකක් අපේ ඉන්ඩෝ පැල ටිකක් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් විශේෂයෙන් පිලඩෙන්ඩ්‍රියම් වර්ග ටිකක් අඳුන්වලා දෙන්න මිලත් එක්ක. ඉතින් මේ වර්ගවල අපිට පොඩි පැල එහෙමත් තියෙනවා. තව අවශ්‍ය කෙනෙකුට මට ෆොටෝ වීඩියෝස් එක්ක දෙන්න පුළුවන් විස්තර මිලදී ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් WhatsApp call එකක් හරි message එකක් හරි දෙන්න. ඉතින් අපි බලමු මේ plants මොනවද කියලා. මේ තියෙන්නේ Calkin Golds කියන වර්ගයේ ලොකු plant එකක්. ඉතින් මේක මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. අඩි 2.5කටත් වැඩිය උස ගහක්. ඒ වගේම වපසරියත් අඩි 2.5ක් විතර තියෙනවා විත් එක. ඉතින් මේක ඔයාලා කැමති නම් මට කෝල් එකක් දෙන්න. මේක අංක 1 ප්ලාන්ට් එක. ඉතින් බලන්න හරි ලස්සනයි. රත්තරන් පාටින් වගේ ගෝල්ඩ් කලර් එකකින් වර්ණ ගැන්වෙන දල්ල වර්ණ ගැන්වෙන ප්ලාන්ට් එකක් මේක. මේක තමයි අද අංක 1 ප්ලාන්ට් එක. මේක 2800කට මම දෙනවා. මේ ශාකය මොන්ස්ටෙරා ලැනියාට කියන වර්ගය. බලන්න ඒකේ මෙන්න මේ වගේ ලස්සනට කට්ස් හැදෙන චීස් ප්ලාන්ට් එක වගේ. ඒක නෙමෙයි ලොකුම එක, ගොඩක් ලොකු වෙනවා, කොළ ගොඩක් ලොකු වෙනවා. ඉතින් මේක අඩි 2කට වැඩිය උස හොඳ ගහක්. ඉතින් මේ ගහ මම දෙන්න කැමති රුපියල් 1200කට. හරි ලස්සනයි. ගෙදර තියාගන්න. අංක 3 මෙන්න මේ yellow monstera පැලය. මේක කට් එකක් දාන්නත් පුළුවන්. කොළ 5ක් තියෙනවා. කොළ 5ක් නෙමෙයි 6ක් තියෙනවා. කොළ 6ම හොඳට වෙරිගේට් වෙච්ච පැලයක් yellow monstera. මේක 2000යි. අංක 4 යටතේ අද මම ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ශාකය. මේක බුෂ් එකක්. black raven ඉසඩ් කියන ප්ලාන්ට් එක. ලකි ප්ලාන්ට් කියලාත් කියනවා. ඒකේ කළු එක. ඉතින් මේක වැඩි නැහැ. මේකේ මේ අතු 3ක් තියෙනවා. එකක් ලපටි අත්තක්, අනිත් අතු දෙකක් තියෙනවා. මේකේ ආලෙත් හොඳට තියෙනවා. පඳුර හැදිච්ච එකක්. ඉතින් මේ පඳුර බොහොම ඉක්මනට හැදෙන එකක් නෙවෙයි, සෙමින් වර්ධනය වෙන වර්ගයක්. මේක මම ඔයාලට රුපියල් 1500කට දෙන්න කැමතියි. මෙන්න මේ ලස්සනට බයි වෙච්ච ලොකු මලක් තියෙන ස්වීට් ඩ්‍රීම් ගහක් තියෙනවා. හොඳ චූටි පැලයකුත් දානවා ඒකේ. කට් මුල් තියෙන හොඳ ගහක්. මේක හරිම ලස්සනයි බලන්න. ඉතින් මේ ගහ රුපියල් 1500කට දෙනවා. අංක 6 මෙන්න මේ පිලඩෙන්ඩ්‍රියම් ක්වීන් එලිසබෙත් කියන මෙන්න මේ ගහ. මේකත් අඩි 2.5කට වැඩිය විත් එකක් තියෙන අඩි 2කට වැඩිය උස ගහක්. මේක 1300යි. පිලඩෙන්ඩ්‍රියම් කැල්කින් ගෝල්ඩ් කියන වර්ගය. මේක රුපියල් මේ පැලේ රුපියල් 700යි. මෙන්න මේ ලස්සනම මල් තියෙන ප්‍රින්සස් සමාලියා බැංකොක් ඇන්තෝරියම් බුෂ් එකක් තියෙනවා. මදර් ප්ලාන්ට් එකක් තියෙනවා. මේක රුපියල් 2300යි. හරි ලස්සනයි ඒක. ඊළඟට මෙන්න මේ ඔරෙන්ජ් පිලිටි ගහ. මේක අඩි 2කට වැඩිය උස ගහක්. බලන්න කඳම අඩියකට වැඩිය උස දිග කඳක් තියෙනවා. පැල හදාගන්න කෙනෙකුට ෂෝක් කපන්න පුළුවන්. ෂෝක්. ඉතින් මේකේ මුල් මේ කට් මුලත් හොඳට තියෙන ගහක්. කටින්ස් 1 2 3ක් 4ක් විතර දාගන්න පුළුවන්. මේ කටින් කට් මුල් තියෙන හැම කොලයකම වගේ. ඉතින් මේ ගහ රුපියල් 1200කට දෙනවා. බිගින කෙනෙකුට ගොඩක් හොඳයි. මෙන්න මේ ඊළඟට චීස් ප්ලාන්ට් වගේ. මේක මොන්ස්ටෙරා ලැනියාට කියන වර්ගයේ උස්ස කොළ හැදෙන මේකේ ලොකු ගහක් මම ඉස්සෙල්ලා සෙල් එකට දැම්මා. ඉස්සෙල්ලා මම ඒක දාලා තියෙනවා. මේකේ පොඩි පැල දෙකක්. මේක පැලයක් රුපියල් 450යි. මේක white princess bush එකක්. පිලඩෙන්ඩ්‍රියම් white princess. හරි ලස්සනයි. අඩි 1.5ක් විතර විත් එකක් තියෙන අඩි 1.5කට 2කට කිට්ටු උසක් තියෙන ලොකු ගස් දෙකකින් හැදුණු බුෂ් එකක්. මේක 1600යි. මේ තියෙන්නේ පිලඩෙන්ඩ්‍රියම් පින්ක් ප්‍රින්සස් පැලයක්. අඩියකට වැඩිය උසයි මේක. මේක රුපියල් 600යි.
අංක 13 මෙන්න මේ ප්ලාන්ට් එක ඉදිරිපත් කරන්නේ මේක ක්‍රිප්තැන්තස් එකක් මේක 10යි. 14 මෙන්න මේ සෙන්සවේරියා වයිල්ඩ් පින් එකේ වෙරිගේට් එක කහ පාට වෙරිගේට් එක මේක තියෙන්නේ මේක 700යි. අංක 15 මෙන්න මේ සිල්වර් සාටින් පෝතෝ එකේ පඳුරු දෙකක් තියෙනවා එක පඳුරක් 500යි. අංක 16 මෙන්න මේ මිනි මොන්ස්ටෙරා ගහ අපි දෙනවා මේකත් රුපියල් 500යි. අංක 17 මෙන්න මේ ඩිෆෙන් බාචය එක මේක yellow color ඩිෆෙන් බාචය එකක් අය ලස්සනයි කොළ මීට වැඩිය පළලට ලොකුවට හැදෙනවා මේක රවුම් කොලේ තියෙන එක මේක රුපියල් 500යි. අංක 18 මෙන්න මේ Prince of Orange පැලය මේක අඟල් 6කට වැඩිය උසයි මේක රුපියල් 500යි. මේ ගහ Green Pluto මේකත් ලස්සනයි අඩි 2කට වැඩි විත් එකක් තියෙන අඩි 1.5ක් වගේ ඊටත් වැඩි උස තියෙන ගහක් Green Pluto මේක 1600යි. 20 මෙන්න මේ ජූස් බෝනෝ එක මේ බලන්න හරි ලස්සනට වෙරිගේට් වෙලා මෙන්න මේක රුපියල් 700යි. ඊළඟට ලස්සනට වෙරිගේට් වෙච්ච මෙන්න මේ white princess පැල දෙකක් තියෙනවා 500යි. එකක් බුෂ් එකක්. ඊළඟට මෙන්න මේ ලස්සනට වෙරිගේට් වෙච්ච ring of fire පැලයක් රුපියල් 400යි. පැල පහක් තියෙනවා ring of fire. 23න් ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ සිංගෝනියම් පැල තුනක් තියෙනවා පැල එකක් 350යි. ඊළඟට මෙන්න මේ සිංගෝනියම් මිල්ක් ෂේක් අඩියක් විතර උස අඩියක් විතර විත් එක තියෙන ලස්සන ගහක් හොඳින් වෙරිගේට් වෙච්ච මේක රුපියල් 600යි. මේ ගහ ඇන්ඩර්සන් පින්ක් ඇන්ඩර්සන් ගහක් බලන්න ඒක හරි ලස්සන ගහක් මේකත් අඩියකට කිට්ටු උසයි ලස්සනට වෙරිගේට් වෙච්ච කොළ තුන ඔක්කොම වගේ කොළ ටිකල වෙරිගේට් වෙලා හොඳින් තියෙන්නේ බලන්න හරිම ලස්සන ගහක් අලුත් වර්ගයක් මේක වැඩි නැහැ කට්ටිය ළඟ මේක රුපියල් 1000යි. ෆිලඩෙන්ඩ්‍රියම් ගිගන්ටන් කියන වර්ගය හොඳින් වෙරිගේට් වෙලා බලන්න ලස්සන සුදු පාට කොළ තියෙනවා මේ ගහ රුපියල් 900කට දෙනවා. මෙන්න මේ ජංගල් පේව වෙරිගේට් වෙන වර්ගයේ පැලයක් මේක රුපියල් 1000යි. ජංගල් පේව අඩියකට වැඩිය උසයි අඩියකට වැඩිය විත් එකක් තියෙනවා. ඊළඟට මෙන්න මේ ෆ්ලොරිඩා ගොස්ට් වැල් දෙකක් තියෙනවා මේක එක වැලක් අඩියකට වැඩිය උසට තියෙනවා මේ එක වැලක් රුපියල් 450. ෆ්ලොරිඩා ගොස්ට්. මේක මේ බයි වෙන මලකුත් වෙනවා මේ ස්වීට් ඩ්‍රීම් පඳුර බුෂ් එකක් තියෙනවා හොඳ මදර් ප්ලාන්ට් දෙකක් තියෙනවා අඩියකට වැඩිය උසයි. මේක රුපියල් 1700යි පඳුරම ගන්න කෙනෙකුට හරි ලාභයි. මේ ලස්සන ඇග්ලොනිමා පැලේ රුපියල් 350යි. ඉතින් අද මම ප්ලාන්ට් 30ක් ඔයාලා හමුවට ගෙන ආවා. මගේ පැල තවානේ මමම හදපු පැල මේ හැම පැලයක්ම නිරෝගී මව් ශාක වලින් කපලා හදාගනිපු පැල. ටිෂු පැල එකක්වත් නැහැ. ඉතින් මේ මිල ගණන් යටතේ මේ පැල දෙන්න පුළුවන් මේ මාසය ඇතුළත විතරයි. වීඩියෝ එක ඩේට් එක තියෙනවා. ඒ දිනේ ඉඳලා මාසයක් ඇතුළත ඔයාලා ඕඩර් එක දෙන්න. තිරේ දැක්වෙන දුරකථන අංකයට ඒ දුරකථන අංකයට WhatsApp message එකක් හරි call එකක් හරි දීලා මුදල් ගෙවලා රිසිට් පත මට ලැබෙන සලස්සලා ඔයාලගේ පැල ටික වෙන් කරගන්න මම ඔයාලගේ ළඟ ගෙදරටම ලංකාව ඕන තැනකට කූරිය එක හරහා එවනවා. ඊළඟට කූරිය charges අද වැඩි කියලා චෝදනාවක් තියෙනවා. ඇත්තට මේක මාත් එකඟයි. ඉතින් ඔයාලට ඒකට සහනයක් වෙනුවට හැම 5000කට වැඩි එනවමක් සඳහාම 10%ක ඩිස්කවුන්ට් එකක් දෙනවා පැලවලට. ඉතින් ඒ වගේම මම මේ ප්ලාන්ට් සේල් එක කරන්න හිතුවේ ඔයාලගෙන්ම ආපු රික්වෙස්ට් එකක් අනුව අපේ පැල තවාණයෙන් පහසුවෙන් පැල මිලදී ගන්න ඔයාලට හැකියාව ලැබෙන්න. ඉතින් ගොඩාක් ස්තුතියි අදත් මගේ වීඩියෝ එක නරඹුවට. ඉදිරියේදීත් මම ඔයාලත් එක්ක දැනුම බෙදා ගැනීමෙන් නිරතරව ඉන්නවා. හැමදාම බ්‍රහස්පතින්දාගම
ඊට අමතරව ප්ලාන්ට් සේල් එකක් කරන බලාපොරොත්තු වෙනවා. ඔයාලට පැල ලබා ගැනීමේ අවස්ථාව උදා කරලා දෙන්න. ස්තුතියි.